විලිය අයියේ. විලිය අයියේ දැන් පාකේ ඉන්නේ හිත සතුටින් නෙමෙයි නේද? අතුරද බං. දන්නවද පහුගිය කාලේ මට වෙච්ච ප්‍රශ්න? චොක්කියා නම් මහ පුදුම කෙල්ලෙක්ද විලිය අයියේ. මෙච්චර ආදරය කරන අම්මවයි අයියවයි දාලා අද ඊයේ දැකපු කොල්ලෙක් එක පැනලා ගියානේ. ඒක තමයි බං මාත් කල්පනා කරා. තමන්ගේ කෙනෙක් වුණත් ඕනාවට වැඩි විශ්වාස කරාම දුක වැඩි විලිය අයියේ. අරත් ඒකත් දාපන්. නේ මොනවාද රුපියල්? ළඟදී නම් උත් වෙනවා අපිට උපදෙස් දෙන්න. උපදෙස් නම් ඉතින් බං කාගෙන් ලැබුණත් කමන්නේ නැහැ. ඒක හොඳ උපදෙස් නම්. දරුවෝ තාම දුත් ඉතින් අපේ රාහුල ආමතුරුන්ගේ උපදෙස් ගත්තනේ. ඇමතියා ගේ ළඟට හරියක් ගියා. උගේ දඩවල් වල ටික ඔක්කොම ඇවිල්ලා මගේ ත්‍රිවිල් එක සර්ච් කරානේ. මට චුක්කි හොයාගන්න ඕන බං. සතියක් විතර අපි පාක් එක වහලා මුළු ලංකාවම පීරලා අපි හොයමු. බලත් ජීවත් වෙන්න මේ රස්සාවෙ ඉන්න බං. මං කැමති නම් උඹලගේ බඩට වැදිලා මගේ වැඩ කරගන්න. විලිය අයියා ඔය රෝද දුන්නම් කොහොමත් කරගෙනවනේ. නේ එහෙම නෙවෙයි. අපි අපේ කට්ටියත් එක්කම සෙට් කරගෙන පොඩි සාකච්ඡාවක් දාලා උන්ගේ අදහස් උතරම් හොයමු. ඔය ඉන්න තැනක හොඳින් ඉන්නවනම් මට ඒ ඇති. විලිය බය වෙන්න එපා. විලිය අයියා කරලා දෙන පින් වල හැටියට පවුල කාටවත් කරදරයක් වෙන්නේ. මගේ තේක දාන්න එපා. හම්බුණා. මේ උඹ මොනවද කිව්වේ විලිය අයියේ හිතරි දෙන්න? මොකොත් කිව්වේ නෑ බං. මේ තේගේ රහට සතුටට ඇඳලා තියෙනවා. ඇත්තද ආ? බොන්න බිල බලපන්කෝ. උඹටත් ඇඳේ. සීනි පොඩ්ඩක් වැඩි වෙලා. අනිල් අයියා වැඩි නැගලා යනවා වගේ. මේ අයිඩියා එක හොඳට වැඩ කරානේ බං. ඒක නියලිලා කියන්නේ පොළ තුන කැපෙන ගානට අපිට සල්ලි එනවා. ඔය සල්ලි වැඩි එළිය පේන්න තියන්න අරින්න එපා. පොලිසියෙන් පැන්නත් සල්ලි දැක්කොත් තමයි වැඩි අවුල් යන්නේ. හරි හරි අනිල් අයියා වෙන්න එපා. මං ගේ දෙපැත්තටම බොඩි ගාඩ්ලා දාලා තියෙනවා. මේ විදියට වැඩේ රන් වෙනවා නම් අපිට මොකටද බං හයර්? ඒකනේ. ඒකනේ මේ අනිල් අයියා. මූලි දෙක දෙනකොට ගෙනල්ලා තියාගන්නද? මොකක්ද අයිඩියා එක නම් ආවා. කොහෙද බඩු තියෙන්නේ? අපිට අර බටරංජියකින් ගන්න පුළුවන්. කවුද බටරංජිය කියන්නේ? බටරංජිය කියන්නේ ඌ පෙරණ තැන ඉඳලා උගේ ගෙදරට බට දාලා දෙවිලා පොලිසියට මාටුණා. එදා ඉඳලා ඌට කියන්නේ බටරංජිය කියලා. පෘතුගීසි කාලේ ඉඳලා අපි මේ රජ වෙලා ඉන්නේ. හැබැයි ඉතින් ගේන එක තමයි කේස් එක. ඒක මම බලා ගන්නම්. කොහමද තැන කියපන්කෝ. අපිට පුළුවන් මේ කාසිවත්ත ෆන් අයිලන්ඩ් එකක් කරලා ගන්න. ඊට පස්සේ මේ රෝද කරගන්න ඕනෙත් නෑනේ බං. රෝද උඩ ඉඳගෙන හිටියත් සාක්කුවට සල්ලි වැටෙනවා. හැබැයි අනිල් අයියේ ඇවිලින OIC කාර්යය නම් ටිකක් අමාරු කාර්යයක්ලු. නාලා කිරිලා දේවදත්තලා මටත් මුණ ගැහිලා තියෙනවා බං. දැන් අපි පෙරලෙන පැත්තට මැස්ස ගහන්න ඕනේ. ඔන්න පුතෝ අපේ කාලේ හරියාගෙනයි එන්නේ. අනිල් අයියා කිව්වා වගේ අර විලිය ගැන බලා ගන්නවනේ නේ. විලියා? ඌ මොකෙද්ද බං? ඌ තමයි කාසිවත්තේ පොර. ඕනි කෙට්ට දෙයක් වෙච්ච ගමන් ඌට තමයි ගිහලා කියන්නේ. මේ පැත්ත මම බලා ගන්නම්. ඔබ ගිහලා අර පැත්ත බලාගන්නේ. හරියට. ළමයෝ මේ අපේ මාටි මාමනේ මේ
කො මුදලාලි? මුදලාලි ශරීරකෘත්‍යයක් කරන්න ගිහිල්ලා. මේ ග්‍රීස්මෙත තේ බීලා හරියන්නේ නැහැ. ওই බීම් බෝතලයක් කඩලාගෙන බොන්න. මෙන්න බටේ. වාසන අවුරුගාල බලන්න හදනවා. ඔවර ටවුමේ තොක කඩේ කොල්ලට ටී-ෂර්ට් එකක් ඇදලා තිනවා. තාම මට දුන්නේ නෑ. මොන ටී-ෂර්ට්ද බං? යාන වාහන ඉද කඩන් ගෙවල් දොරවල් ගන්න පුළුවන් අස්වැක් වැඩ කරා. එහෙමද? සුද්දගේ වැඩනේ. බඩු ෂුවර්. මේ මාමේ මට ඔක කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඒක මෙහෙම කියන්න බෑ. අවසර එනෝගේ පැත්තේ. මං එන්න. කවුද මගේ කඩේ කොල්ලව ගෙනියන්න හදන්නේ? අපේ මේ මාටින් සහෝදරයානේ. උංග කාලයකට පස්සේ. අපි මුදලාලි ඉතින් මේ කඩේ යන්නේ නෑනේ. ඔව්. ඒකනේ මුදලාලේ කඩේටත් බොහොම කාලෙකින් ආවේ. ඕන්න මාටින් සහෝදරයාගේ ප්‍රියම්බිකාව ඇවිල්ලා කඩෙන් බඩු අරගෙන ගියා. සල්ලි ගෙවලානේ? ඔව් සල්ලි ගෙවලා. විශ්වාස කරන්ඩ මාටින් සහෝදරයා ඔය මාටින් සහෝදරයාගේ ප්‍රියම්බිකාවයි. තව ගෑනු 3-4 දෙනෙකුයි විතරයි මේ කඩෙන් සල්ලි දීලා බඩු අරන් යන්නේ. නෑ. ඔව්. අනිත් හැම එකම පොතට මාසි පොතට. විශ්වාස කරන්ඩ මගේ කඩේ පිටිපස්සේ හරියට බුක් ෂොප් එකක් වගේ. ගණන් පොත් ගොඩක් ගැහිලා. මේකනේ මුදලාලි අපි සුද්දෝ වගේ තමයි. සුද්දගේ ක්‍රීඩාව කරනකොට වැඩ කරන්නේ සුද්දෝ වගේ. පෘතුගීසි කාලේ ඉඳලා අපි මේ රජ වෙලා ඉන්නේ. ඒ වුණාට මාටින් සහෝදරයා තම්සෙලා අහිංසක මිනිස්සුන්ගේ මොන තරම් ගරනවද අයිසි? ඇයි මුදලාලි එහෙම කියන්නේ? මං ඒගොල්ලන්ගෙන් බලෙන් ගන්නවද නෑනේ. ඒගොල්ලන්ගේ වාසනාව නැති උනායි කියලා මම මොනව කරන්නද? අර ඊයේ නලලින් කමල්ට රුපියල් 50ට 3000ක් ඇදුනා. උ 1000ක් දාලා තිබුණා නම් උගේ පවුලම ගොඩ. උන් කොහෙන් 1000ක් දාන්නද? ඒ ගෑණි මෙහෙ ඇවිල්ලා අඬලා බඩු ටික අරගෙන යන්නේ. 1000ක් දාන්න. කීයද මම ගන්න? ළමයා මෙතන බීම බෝතලේ විතරද? ඔව්. මෙන්න මේක තිච්චා. එහෙම තමයි. සුද්දගේ වැඩ කරන අපි සුද්දා වගේ තමයි. හරි. අනේ මල්ලි මගේ ටවුන් එකේ චේන් එක කඩන් ගියා මල්ලි. අර හොරෙක්. ඕ කොන්න. මල්ලි අතාරින්න.
දෙකක් හොයන්න මිනිහ කොච්චර මහන්සි වෙනවද කියලා ඔබ දන්නවද? උඹලා තප්පර දෙකෙන් ඒක හොයලා සල්ලිකාර වෙන්න හදන්නේ. මං අතේ ඇවිදයි. තකේපා. කොමාල්. මං අතේ ඇවිදයි. බං චෙක් කරලා බං. මං අතේ නෑ. චෙක් කරමු. මං අතේ ඇවිදයි. ගත්තේ ඇවිදයි. ගත්තේ ඇවිදයි. පෘතුගීසි කාලේ ඉඳලා අපි මේ රජ වෙලා ඉන්නේ. මේ මොකද? නැති බැරි කමට ගත්තේ ඉතින් අයියා. මේ මම ඔබට දෙන අවසාන අවස්ථාව. හරි? ආයි මේ වගේ වැඩ කරලා තිබ්බොත් බ්ලඩ් මොනවාරි අගපතේ හිරියවා ගන්න ඕන. යවා ගන්න. मैडम माले අනේ thank you මල්ලි. मैडम ටික අවවාදයක් දෙන්නම්. ඔයගේ ඇත්ත රත්තරන් දාගෙන මේ පොදු ප්‍රවාහන වල යන්න එපා मैडम. ඕක අද කාලේ ගෑනු අය කරන ලොකු වරදක්. मैडम ලා තමයි හොරු බෝ කරන්නේ. තේරුණායි? ඕක පරිස්සමට අරන් තියන්න. එන පරිස්සම යන්න. thank you මල්ලි. හොඳයි. මොකද සිසිර හොරගල්ලා උලන්නේ ඇයි හිතුවද කාසිවත් කෙල්ලවත් මෙහෙ අංගන් ඉන්නවා කියලා නෑ නෑ මතුමා මම බැලුවා මේ කවුරුත් පේන්නේ නැත්තේ මොකද කියලා ඔව් ගෙදර කවුරුත් නෑ මැඩම් හොස්පිටල් එකට ඇඩ්මිට් කරා ගොඩක් අමාරුද මතුමා නෑ ඒ තරම් අසනීපයක් නෑ හැබැයි මැඩම් අසනීප කරේ කාසිවත් ඇති කරේ ඇත්ත මතුමා නිරෝගීව පුෂ්ටිමත්ව හිටපු මැඩම් අසනීප කරයි කියන්නේ ඇත්තද සමුක්සේ මේ විස්තර විලියට කියනවා කියන්නේ පිස්සුද මතුමා කවුද ඔවා කියන්නේ මේ ළඟදී විලිය ඇවිල්ලා මන් ළඟ වැඳ වැටිලා ඇහුවා අපේ නංගි දැක්කද කියලා ජනතා සේවකයේ හැටියට එමතුමා අපිට දුක දැනෙනවානේ මම ඉඳන් කිව්වා එමතුමා මේ කිසි දෙයක් දන්නේ නැහැ කියලා උන් දෙන්න උන්ගේ ලෝකෙ පෙම් කෙලිනවා ඇති කියලා කිව්වා උඹ ඔය උන් කියන එක ඇතුලේ මගේ පුතත් ඉන්නවද සමා වෙන්න එමතුමා මට වැරදීමකින් කියවුනේ එහෙම වත්තේ උන් කතා වෙනවා විලියට වැඩක් දෙන්න ගිහලා එමතුමා අනාගත්තයි කියලා කියන්නේ එහෙම වැඩක් කරන්න එකෙක්වත් මේකේ නෑනේ කර්මයටවත් එහෙම වෙච්ච එක හොඳයි එමතුමා දැන් ඉතින් විලියා එමතුමාගේ ඥාතිනේ මොකක් උඹ හිතුවද මම ඔය බැල්ලේ ඉන්නේ මගේ ඥාතියෝ කරගන්නේ කියලා එහෙම වුණොත් මම ඔය කාසි වත්තම ගිනි තියනවා අනේ එමතුමා මම ඔබ බේරගන්න මං එමතුමා ළඟනේ හැමදාම ඉන්නේ මං ගැන මොනවා හරි කියලා තිබුණොත් එන පාර මං ඔබට ටිකට් එක දෙන්නේ නැහැ අනේ එමතුමා මං ලබන් සැරේ නගරාධිපති වෙන්න හිතේ තියන් ඉන්නේ හරි ඒක කරන්නේ මමනේ ඒ කියන්නේ මං හැමදාම එමතුමා ළඟ ඉන්නේ කාසි වත්තේ කාසි නැත්තේ අපි ළඟ සාමේ සතුටයි ඇත්තේ